මෙම සුලිකුණාටුව ඇතිවීමත් සමග විශේෂයෙන් තොරතුරු සංවේදනය පිළිබඳ දැවැන්ත අභියෝගයකට රජයට මුහුණ දෙන්නට වුණා. තොරතුරු ව්‍යාජ තොරතුරු සහ විකෘති කරන ලද තොරතුරු හුවමාරු වෙන්න පටන් ගත්තා. ඒ නිසාම අප රජයක් ලෙස තීරණය ගත්තා මේ ඊටාම ඉක්මනින් තොරතුරු සංවේදනයේ අවශ්‍යතාවය තිබිය යුතුයි කියලා. ඒ නිසා විශේෂ ආපදා මෙහෙයුම් මාධ්‍ය මධ්‍යස්ථානයක් අපි ඇති කරා. මෙහිදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ආපදා සහන සේවා මධ්‍යස්ථානය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, රාජ්‍ය මාධ්‍ය ආයතනවල ප්‍රධානීන්, ජනාධිපති මාධ්‍ය ඒකකය, අගමැති මාධ්‍ය ඒකකය, කාලගුණ විද්‍යා, වාරිමාර්ග, රාජ්‍ය පරිපාලන, විදුලි බල ඒ වගේ විශාල වපසරියක මාධ්‍ය අංශ එකට වාඩි වෙලා 24 පැයෙම ක්‍රියාත්මක වන විශේෂ ආපදා මෙහෙයුම් මධ්‍යස්ථානයක් අපි පිහිටෙව්වා. මේ ආපදා මෙහෙයුම් මධ්‍යස්ථානය අකුරේගොඩ පිහිටෙව්වේ එතනදී කරන ලද දැනුවත් කිරීම. ඒ කියන්නේ විශේෂයෙන් මෙම ආයතන හරහා අපට ලැබෙන නිල නිවේදන ඉක්මනින්ම ජනතාව අතරට නිවැරදි ලෙස බෙදා හැරීමේ මාධ්‍ය වගකීම අප සතුව තිබුණා. මේ හරහා සියලු ප්‍රාදේශීය දිස්ත්‍රික් ලේකම්වරුන්, ඒ වගේම දිස්ත්‍රික් ආපදා කමිටු ඒකක, පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, මොකද ඒ කාලේ උසස් පෙළ විභාගය පැවැත්වෙන්නට නියමිතව තිබුණා. ඒ වගේම සියලුම අනෙකුත් පාර්ශවයන් දැනුවත් කිරීම වගේම ලැබෙන සියලුම තොරතුරු සහ අනතුරු ඇඟවීම් මාධ්‍යවලට එවෙලේම ඉතා ඉක්මනින් ලබා දීමට තිරය පිටුපස ඉඳගෙන මේ ආයතන සියල්ලේම මාධ්‍ය අංශ වැඩ කරා. ඒ වගේම මම මේ මොහොතේ ස්තුතිවන්ත වෙන්න ඕනේ මාධ්‍ය දඩමීමා කරගෙන බොරු ප්‍රචාර පතුරවන්නට කැසකවපු සමහර මාධ්‍ය එකක් දෙකක් ඇරෙන්නට එක විශේෂ මාධ්‍යයක් තිබුණා. මම මෙතන නම කියන්නේ නැහැ. පොදුවේ සියලු මාධ්‍ය ආයතන, රාජ්‍ය පෞද්ගලික මාධ්‍ය ආයතන ඉතා හොඳ වගකීමකින් කටයුතු කරා. ඒ වගේම තොරතුරු ඉක්මනින් දැනු බෙදා දීලා තොරතුරු ටික ඉක්මනින් ගලා යන සලස්වලා තොරතුරු ලබා දීලා ඒවායේ ඒ තමන්ගේ වගකීම ඉෂ්ට කරා. ඒ නිසා ඒ වගේම ජාත්‍යන්තර මාධ්‍ය සමග හොඳ සම්බන්ධීකරණයකින් කටයුතු කරා. ඒ නිසා එම නිසි වගකීම ඉටු කළ මාධ්‍ය ආයතනවලට මා ස්තුතිවන්ත වෙන්න ඕනේ. නමුත් නියෝජ්‍යකාරක සභා සභාපතිතුමියනි, සමාජ මාධ්‍ය භූමිකාව ගැනත් මේ මොහොතේ නොකියාම බෑ. විශේෂයෙන් සමාජ මාධ්‍ය ඉතා බරපතල වගකීමක් ඉටු කරා. මොකක්ද? සමාජ මාධ්‍යවල හිටපු විශාල දැනුවත් කිරීමේ කාර්යභාරයක් ඉටු කරපු තරුණ කණ්ඩායම් ක්‍රියාකාරීන් ස්වේච්ඡාවෙන් ඇවිල්ලා කිසිම කෙනෙක්ගේ බලපෑමකින් තොරව වැඩ කරා. ඒ වගේම ගලවා ගැනීමේ මෙහෙයුම් වලට දායකත්වය දුන්නා, තොරතුරු ලබා දුන්නා, ජනතාවට දැනුවත් කරා. ඒ වගේම ඔවුන් තමන්ගේ ස්වේච්ඡාවෙන් කෑම උයන කඳවුරු සමාවෙන කෑම උයන මධ්‍යස්ථාන ආහාර බෙදා දෙන ක්‍රමවේද හදමින් එම මේ වැඩ කටයුතු කරපු තරුණ කණ්ඩායම වලට අපි විශේෂයෙන් මේ මොහොතේ මාගේ ගෞරවනීය ස්තුතිය පුද කරන්න ඕනේ. මොකද ඒ ස්වේච්ඡාවෙන් ආපු තරුණ කණ්ඩායම් තමයි මේ මොහොතේ අපට උණු ශක්තිය. හැබැයි ඒකම ගරු නියෝජ්‍යකාරක සභා සභාපතිතුමියනි, කනගාටු වෙනුණක් කියන්න වෙනවා. ඊටාම පහත් මට්ටමේ ව්‍යාජ තොරතුරු, AI වලින් නිර්මාණය කරපු තොරතුරු, ඒ වගේම විකෘති කරන ලද තොරතුරු සමාජ මාධ්‍ය හරහා ක්‍රියාත්මක වුණා. එම සමාජ මාධ්‍ය හරහා ක්‍රියාත්මක වෙච්ච ව්‍යාජ තොරතුරු නිසා අපට විශාල උත්සාහයක් ගන්න වුණා ඒවා නිවැරදි කරන්න. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ආපු ලක්ෂ ගානක දුරකථන ඇමතුම් අතර තිබුණා බොරු දුරකථන ඇමතුම්, වැරදි තොරතුරු දීපු දුරකථන ඇමතුම්. ඒ වගේම මම උදාහරණයකට කියන්නම්, වික්ටෝරියා වේල්ල පුපුරනවා කියලා සමාජ මාධ්‍ය පණිවිඩ එනකොට අපිට එතෙන්දි විශාල වැය කරන්න උනා අපේ කාලය මේ මාධ්‍ය නිවැරදි කරන්න. ඉතින් ඒ නිසා මම ඇත්තෙම මේ අවස්ථාවේ කියන්න ඕනේ මේ ඒ වගේ මාධ්‍ය හැසිරීමකුත් මේ සමාජයේ තිබුණා කියන එක. ඊළඟට දැන් මෙතෙන්දි පැහැදිලි වෙන එක පුළුල් ප්‍රශ්නයක් තමයි මාධ්‍ය දැන් දිගින් දිගටම කතා කරා මේ වගේ ආපදාවකදී විපක්ෂයේ කාර්යභාරය කෙබඳු විය යුතුද කියලා. අපි දන්නවා ආපදා අවස්ථාවල රාජ්‍ය නිලධාරීන්, ගම් මට්ටමේ සියලු නිලධාරීන් තමන්ගේ උපරිමය ආපදා අවස්ථාවේදී තමන්ගේ පවුලේ අයට තමන්ට හානි වෙලා තියෙද්දි තමන්ගේ උපරිමයෙන් වැඩ කරා. අපි දැක්කා සමාජ මාධ්‍යවල තිබුණා මේ ග්‍රාම සේවක මහත්මයෙක් බඩු මල්ලක් අරගෙන ගම් වතුර එන දර්ශනයක්. එහෙම තියෙද්දි අපේ සමහර විපක්ෂ කණ්ඩායම්ගේ කැමරා ආම්පන්න අටෝගෙන ගිහිල්ලා තැන් තැන් වලට ගිහිල්ලා ඒ නිලධාරීන්ව කුපිත කරන්න උත්සාහ කරා. ඒ වගේම මම මේ අවස්ථාවේ හැබැයි එක දෙයක් කියන්න ඕන, සමහර മന്ത്രിවරු
පෞද්ගලිකව අපිට කතා කරලා මොනවද මේ ආසනයට කරන්න ඕනේ මොනවද වෙන්න ඕනේ කියලා හොයලා බලලා වැඩ කරපු മന്ത്രിවරු හිටියා. අපිට දුරකථන ඇමතුම් දුන්නා. ඒකත් මම ගෞරවයෙන් මතක් කරන්න ඕනේ අතලොස්සක් වූ മന്ത്രിවරුන් කිහිප දෙනා තම තමන්ගේ හැකියාව අනුව මෙතන අඩුපාඩු හොයන්න